ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ අලුත් පාඩමක් එක මගෙත් එක්ක එකතු වෙලා ඉන්නේ නවේශීනී දුවල පුතාලා. දුවේ පුතේ අද ඔයාලගේ පෙළ පොතේ දෙවෙනි පාඩම තමයි අපි අද කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පළවෙනි පාඩම කරලා ඉවර වෙලා අලුත් පාසල් වාරේ. දැන් මේ දෙවෙනි පාඩමත් එක්ක තමයි දුවල පුතාලා මගෙත් එක්ක එකතු වෙන්නේ. ඉතින් දුවේ පුතේ මම හැමෝටම ආරාධනා කරනවා පාඩම වෙනකම් මගෙත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ඔයාලගේ පෙළ පොතත් ළඟට ගන්න කියලා ආරාධනා කරනවා. මොකද පෙළ පොතේ තියෙන කවි ටිකක් තමයි අපි අද ලස්සන කවි පෙළක් තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දුවේ පුතේ මොකද්ද මේ දෙවෙනි පාඩම? ලපසේ සඳ විලසේ. අපි බලමු කොහෙන්ද මේ කවි පෙළ ඔයගොල්ලන්ට උපුටලා දක්වලා තියෙන්නේ? මොනවද මේ කවි පෙළේ ඉතිහාසය? කොහෙන්ද මේකේ මේ මූලාශ්‍රය වෙලා තියෙන්නේ කියන එක අපි චුට්ටක් බලමු. ඔයාලගේ පෙළ පොතේ ඔයාලට පොඩි හැඳින්වීම කොටසක් තියෙනවා නේද දුවේ පුතේ? දැන් බලන්නකෝ ඔයගොල්ලෝ දෙවෙනි පාඩම් පෙළ ගන්න. ඒකේ පොඩි හැඳින්වීම කොටසක් තියෙනවා. අන්නේ හැඳින්වීම කොටස කියවලා බලනම අපි පාඩමට ප්‍රවිෂ්ටයක් ගමු. දැන් ටීචර්ත් එක්කම ඔයගොල්ලෝ කියවන්න. කියවලා අපි පොඩ්ඩක් බලමු මේකේ තියෙන විස්තරය මොකක්ද කියලා. ඔන්න කියවමු අපි. සාහිත්‍ය යනු භාෂාව මාධ්‍ය කොටගෙන හැඟීම් ප්‍රබල ආකාරයෙන් දැනවීම සඳහා මානවයා ගොඩනගාගත් මාර්ගයකි. ගද්‍ය, පද්‍ය හා චම්පු යනුවෙන් සාහිත්‍යයේ ප්‍රධාන ප්‍රභේද තුනකි. පද්‍ය යනු තාලානුකූල භාවයෙන් යුක්ත වනසේ කරන ලද පද සංයෝජනයකි. සිංහල පද්‍යයට සිංහල භාෂාවේ ඉතිහාසයේ තරමටම දිගු ඉතිහාසයක් පවතී. සිංහල පද්‍ය නිර්මාණයට බොහෝ විට වස්තු වූයේ බොදු සිරිත හෝ බෝසත් සිරිතය. මෙය පැරණි කවීන් අතර සම්මුතියක් බඳු විය. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පාලි හා සංස්කෘත මෙන්ම දෙමළ සාහිත්‍යද ඇසුරෙන් සකස් වූවකි. සහජ කවිත්වයත් පෘතුල සංස්කෘතික විඥානයත් සහිතව සම්භාව්‍ය සාහිත්‍යයෙන් බැහැර වූ සාහිත්‍ය ධාරාවක්ද පැතිර ආවේය. වෙස්සන්තර ජාතක කාව්‍ය ඒ ධාරාවේ මුල් පෙළේ කෘතියකි. මේ පාඩමට ඇතුළත් වන්නේ එයින් උපුටාගත් කවි කිහිපයකි. හරි දුවේ පුතේ. ඔන්න ඉතින් අපි මේ පාඩමට ප්‍රවිෂ්ඨ වෙන්න ඕගොල්ලෝ දීලා තියෙන හැඳින්වීම කොටස කියවගත්තා. දුවේ පුතේ අපි දන්නවා සිංහල සාහිත්‍ය කියලා කියන්නේ මොකක්ද? සිංහල සාහිත්‍යයේ ප්‍රධාන ප්‍රභේද තුනක් ඕගොල්ලන්ට මේකෙදි පැහැදිලි කරලා තියෙනවා. මොනවද? ගද්‍ය, පද්‍ය, චම්පු කියන කොටස් තුන. දුවේ පුතේ අපි දන්නවා පද්‍ය කියලා කියන්නේ අපිට තාලානුකූලව ගායනා කරන්න පුළුවන් විදිහට යම්කිසි සම්මුතියකට ලියවිච්ච කොටසක්. එතකොට ගද්‍ය කියලා කියන්නේ අපි ගද්‍ය ශෛලියෙන් නැත්නම් රචනා ශෛලියෙන් තමයි ඒවා ලියවිලා තියෙන්නේ. අපි ඔය සාහිත්‍ය වල කොටස් ඔය කතා, නවකතා, කෙටි කතා වගේ දේවල් අපි ගද්‍ය සාහිත්‍යයට ගන්නවා. ඒ වගේම තමයි පුතේ මේ චම්පු කියලා කියන්නේ මේ කොටස් දෙකේම එකතුවක්. එතකොට දැන් මේ අද ඔයගොල්ලන්ට මේ දකින්න තියෙන මෙන්න මේ පාඩමේ සඳහන් වෙන මේ කවි පන්තිය ඇතුළත් වෙන්නේ වෙස්සන්තර ජාතක කාව්‍ය කියලා මෙන්න මේ කොටස දැන් ඔයගොල්ලෝ කියවුවා. ඉතින් දුවේ පුතේ වෙස්සන්තර ජාතක කාව්‍ය හරිම සංවේගී කියන්නේ ගොඩක් කරුණා රසය ගැබ් වෙලා තියෙනවා මේකේ. අපි දන්නවා පද්‍ය නිර්මාණයක් වුණාම යම් යම් රසයන් මේක ජනනය වෙන විදිහට තමයි අපි මේ පද්‍ය පන්තිය. හරි දුවේ පුතේ. එහෙනම් ඉතින් දැන් අපි දැනගත්තා මේ සිංහල සාහිත්‍ය කියලා කියන්නේ ගද්‍ය, පද්‍ය, චම්පු කියන කොටස් තුනෙන් යුක්ත වෙන එකක් කියලා. එතකොට දැන් අපි පද්‍ය කියලා කියන්නේ අපි දන්නවා පද්‍යයක් කියලා කියන්නේ කොහොමද? එහෙනම් ගද්‍යයක් කියලා කියන්නේ මොකද්ද? චම්පු කියලා කියන්නේ මේ දෙකේ එකතුවක් කියන එක මම දැන් කියලා දුන්නා. ඉතින් දුවේ පුතේ දැන් අපි මෙතන සම්භාව්‍ය සිංහල සාහිත්‍ය කියලා ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති. ඉතින් මේ සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය කියලා අපි කියනවානේ. ඉතින් මේ සම්භාව්‍ය කියන ගණයට දුවේ පුතේ මේ පාලි සංස්කෘත දෙමළ කියන ආభాෂයන් එක්ක එකතු වෙච්ච මේ සම්භාව්‍ය කියන කොටසෙන් වෙන් කරලා ගත්ත. එහෙම නැත්නම් ඒ සම්භාව්‍ය කියන ගණයට එන්නේ නැති කොටසක්. ඒ කියන්නේ දැන් ඔය ජනකතා අපි ජනකාව්‍ය කියලා කියන්නේ ඒ කියන්නේ මිනිසුන් අතරම බිහි වෙච්ච ඒ වගේ ජනකතා කටවහරේ අර ඇතුළත් වෙලා මේ විදිහට ගලාගෙන ආපු ඒවා. එතකොට අපි මෙන්න මේ ජන ආభాෂය ඇතිව අරගෙන ආපු සාහිත්‍ය කොටසකුත් තියෙනවා. ඉතින් අන්න ඒ සම්භාව්‍ය සාහිත්‍ය කොටසට අයත් වෙන්නේ නැතිව මේ ජන සාහිත්‍යයට අයිති පද්‍ය පන්තියක් විදිහට අද අපි මේ ඉගෙන ගන්න වෙස්සන්තර ජාතක කාව්‍ය අපිට අඳුර ගන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ දැන් මේ වෙස්සන්තර ජාතක කාව්‍ය ගැන ඔයගොල්ලෝ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න චුට්ටක් අමතර කියවීම කරන්න. එතකොට සාමාන්‍යයෙන් ඔය ගොඩක් වෙලාවට කරුණා රසය ගැබ් වෙන හින්දා ගොඩක් සංවේදී පැද්දි පෙළක් මේක. ඉතින් ඒ නිසා දැන් ඔයගොල්ලෝ කතාව ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට ඒක තේරෙයි.
දන්න අය නැත්තම් මේ වෙනකොටත් මේක ඉගෙනගෙන තියෙන දරුවන්ට නම් ඒකට දන්නේ නැති. ඒ වගේම තමයි දුවේ පුතේ ඉතින් දැන් අපි එහෙනම් චුට්ටක් බලමු කොහොමද දැන් මේ පද්‍ය පන්ති ආරම්භ වෙන්නේ කොහොමද මේකේ තියෙන කතා රසය මොකක්ද මොනවාද ඕගොල්ලන්ට මේ පද්‍ය පන්තිය හරහා උත්තර ලියන්න වෙන ප්‍රශ්න මොනවද අවබෝධයේ කොටසේ මොන ප්‍රශ්න ගැටළු වලද පිළිතුරු ලියන්න තියෙන්නේ කියන එක දැන් අපි බලමු. අපි එහෙනම් කවිය අරගෙන මේකේ තේරුම බලමු. එතකොට ඕගොල්ලන්ට පුළුවන් වෙයි පැහැදිලිව කොහොමද මේකේ පද ගලප ගන්න කොහොමද මේකේ තේරුම එන්නේ කියලා. හරිද මේ පුතේ ඔන්න ඉතින් අපි එක කවියෙන් කවිය අරගමු. ඔයගොල්ලෝ මගෙත් එක්කම කවිය කියවන්න. මගෙත් එක්කම ගායනා කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට පුතේ ඔයගොල්ලන්ට හොඳට ඔළුවට යනවා. මොකද්ද මේකේ තේරුම කියලා. සිය පිරිවර රට තොට හැම වස්තුව නැති නිම්මා එද නොබ හැර ඔබ සමගින් තපසට ආවෙම්මා තුරු පිරිවර පුන් සඳමින් වනමැද උන්නිම්මා වෙසතුරු පිය රජුනි ඔබට බාරයි අපේ අම්මා. හරිද ඒ පුතේ ඔන්න දැන් අපි කාව්‍ය රස වින්දා. අපි බලමු ඒකේ තේරුම මොකද්ද කියලා. සිය පිරිවර රට තොට හැම වස්තුව නැති නිම්මා එද ලොබ හැර ඔබ සමගින් තපසට ආවෙම්වා. ඉතින් සිය පිරිවර රට තොට ගොඩාක් වස්තු සැප සම්පත් නිමක් නැතුව අපේ අම්මට තිබුණා. එද ලොබ හැර ඔබ සමගින් තපසට ආවෙම්වා. ඒ වුණාට ඒ කිසි දෙයක ලෝභකමක් තණ්හාවක් හිතන්නේ නැතුව ඔයත් එක්ක තපසට අපේ අම්මා ආවා කියලා කියනවා දුවේ පුතේ. තුරු පිරිවර පුන් සඳමින් වන මැද උන්නේම්මා. ඒ කියන්නේ මේ තුරු පිරිවර මේ වන මැද තුරු පිරිවර තිබුණා වගේ වෙසතුරු පිය රජුණී ඔබට බාරයි අපේ අම්මා. ඉතින් මේ තුරු පිරිවර පුන් සඳ වගේ මේ තුරු පිරිවර පුන් සඳමින් වන මැද උන්නේම්මා වෙසතුරු පිය රජුණී ඔබට බාරයි අපේ අම්මා. ඉතින් පුතේ එතන උපමාවක් තියෙන්නේ නේද? තුරු පිරිවරාගෙන ඉන්න මේ පුන් සඳ වගේ ඔයාට අද අපේ අම්මව බාරයි. එතකොට කවුද මේ සඳ? මේ සඳ කියලා කියන්නේ පුතේ අම්මා. එතකොට මෙතන ඔයාලා මාක් කරගන්න. මෙතන නම් පුතේ උපමාවක් තියෙනවා. අපි බලමු ඊගාව කවිය. ආදා සිට හිමයේ අපි සමගිව ඉඳ නිතිනේ රෑදාවල්වත් පිළිවෙත් කළදැයි සමසිතිනේ ආධාරෙක් ඔබ මිස නැත අම්මාහට ඉතිනේ බාධා නොව ඔබ බුදුවන් අප දන් දුන් පිනෙනි. මොකද පුතේ ඒ කවියේ තේරුමත් අපි බලමුකෝ. දැන් අපි කාව්‍ය රස වින්දා. අපි දැන් බලමු ඒකේ තේරුම මොකද්ද කියලා. ආදා සිට හිමයේ අපි සමගිව ඉඳ නිතිනේ. ඉතින් මේ හිමයට තාත්තත් එක්ක අම්මා අපිව ඔයත් එක්ක එක්කගෙන ආපු දවසේ ඉඳන්ම ආදා සිට හිමයේ අපි සමගිව ඉඳ නිතිනේ. ඉතින් අපි නිරතුරුවම අපි මෙතනට ආපු දවසේ ඉඳන්ම සමගිව තමයි හිටියේ. රෑ දාවල්වත් පිළිවෙත් කළ දැයි සමසිතිනේ. මේවා කරදරයක් කියලා හිතන්නේ නැතුව රෑ දාවල් හොයන්නේ නැතුව අම්මා අපිට සත්කාර කරා. අපිට වත් පිළිවෙත් ඒ කියන්නේ දිනපතා මේ කරන්න ඕන දේවල් අපිට කරලා දුන්නා. ආධාරෙක් ඔබ මිස නැත අම්මාහට ඉතිනේ. ඉතින් දැන් අපි දෙන්නත් මේ යනකොට ආධාරය ඔබ පමණයි අපේ අම්මට. ඉතින් ඒ නිසා බාධානව ඔබ බුදුවන් අප දන් දුන් පිනෙනි. ඉතින් තාත්තේ දැන් අද අපිව ඔයාලා දන් දීලා තියෙනවා. දැන් අද අපි දෙන්න නැති නිසා අම්මට ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා අම්මව රැක බලා ගන්න කියලා කියනවා. අපි බලමු ඊගාව කවිය. ලපසේ සඳ විලසේ දව සක් වෙන්නු වෙම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයි නිතියෙම්මා සැපසේ අප දන්
දන් දුන්නෙත් වැදුවෙන්වද අම්මා අපසේ පිය රජුනි දනට නොදෙන්නේ අපේ අම්මා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ දන්නවා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා වෙස්සන්තර ජාතකය කියවන්න. වෙස්සන්තර ජාතකය ඔයාලා අහලා ඇති. මේ ජාලිය ක්‍රිස්තිජනා කියන දරුවෝ දෙන්නව මේ එක බෝධිසත්ව ආත්මික බුදුහාමුදුර එක බෝධිසත්ව ආත්මික මේ තමන්ගේ දරුවෝ දෙන්නව දන් දෙනවා නේද? අපි දන්නවා බුදුහාමුදුරුවෝ මේ බුදු වෙන්න දාන පාරමිතා පිරුවා කියලා. එතකොට අන්න ඒ වගේ දාන පාරමිතාවක් පුරපු අවස්ථාවක් තමයි දුවේ පුතේ මේ වෙස්සන්තර ජාතකයේ ඇතුළත් වෙන්නේ. ඉතින් මෙන්න මේ දරු දෙන්නව කාටද දන් දෙන්නේ? ජෝජක බමුණට දන් දෙනවා. අන්නේ දන් දීපු අවස්ථාවේදී මේ දරුවෝ දෙන්නගේ අම්මා ගැන තියෙන සිතුවිලි තමයි දුවේ පුතේ මේගොල්ලෝ කවියට නගලා තියෙන්නේ. ඉතින් හරීම يعني සංවේදී අවස්ථාවක් මේක නේද? ඉතින් බලන්නකෝ තමන්ව දන් දුන්නට තාත්තා ගැන කිසිම තරහක් නැහැ. එයා කියනවා ඒගොල්ලෝ කියනවා තාත්තේ අපි අද ඉඳලා යනවා. එතකොට අද ඉඳලා අම්මට ඉන්නේ ඔයා විතරයි. ඒ නිසා අම්මව රැක බලා ගන්න කියන පරමාර්ථය තමයි දුවේ පුතේ මේ කවි පන්තිය පුරාවටම තියෙන්නේ. දැන් අපි කියපු කවියේ තේරුම් බලමු චුට්ටක්. ලපසේ සඳ විලසේ දවසක් වෙන්නුවෙම්මා. ඒ කියන්නේ පුතේ අපි අහලා තියෙනවා සඳේ ලප තියෙනවා කියලා නේද? එතකොට අන්නේ සඳේ ලප කවදාවත් සඳෙන් අයින් වෙලා යන්නේ නැහැ. අන්න ඒ වගේ කවදාවත් අපේ අම්මා අපි ළඟින් ඈතුනේ නැහැ. මේ හඳේ ලප තියෙන්නේ කොහොමද? අන්න ඒ වගේ සමීප සම්බන්ධයක් තිබුණා. කවදාවත් අපේ අම්මා අපෙන් වෙන්නුනේ නැහැ. එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකිදැයි නිතියෙම්මා. ඒ කියන්නේ පසේ බුදු කෙනෙකුන් වගේ අපිව අම්මා රැක බලා ගත්තා. සැපසේ දන් දුන්නෙත් වැදුවෙන්වද අම්මා. ඉතින් තාත්තේ ඔයා පියාණනි පිය රජතුමනි ඔයා අද මේ වගේ සැපසේ අපිව දන් දුන්නේ අපේ අම්මා අපිව වදපු නිසා නේද? අපේ අම්මානේ අපිව වදපු නිසා තමයි අද ඔයාට මේ දාන පාරමිතාව පුරා ගන්න පුළුවන් උනේ. ඉතින් ඔයා අපිව දන් දුන්නේ අපේ අම්මා අපිව මේ මෙහෙම වදලා හදා වඩා ගත්ත නිසා කියලා කියනවා. එතකොට අපසේ පිය රජුනි දානට නොදෙන්නේ අපේ අම්මා. අනේ පිය රජුනි අපිව දන් දුන්නට ඔයාගේ දාන පාරමිතාව පුරා ගන්න අපේ අම්මව කවදාවත්ම දන් දෙන්න එපා කියලා මේ පුංචි දරුවෝ දෙන්න පිය රජතුමාගෙන් අහිංසක ඉල්ලීමක් කරනවා. හරිම ලස්සනයි. ඒ වගේම තමයි දුවේ පුතේ කරුණා රසය, මව් සෙනෙහස, දරු සෙනෙහස, පිය සෙනෙහස මේ ඔක්කොම ගැබ්වෙච්ච හරි ලස්සන කවි පන්තියක් ඕගොල්ලන්ට මේ පාඩමට ඇතුළත් කරලා තියෙන. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ තව අමතර කියවීම කරන්න ඕනේ. වෙස්සන්තර ජාතකය මොකද්ද කතාව කියලා ඔයගොල්ලෝ රස විඳින්න ඕනේ. එතකොට දුවේ පුතේ ඔයගොල්ලන්ට හොඳ කියන්නේ මතකයක් එනවා. හොඳ පිටුවහලක් එනවා මේ පාඩම ඉස්සරහට කරගෙන යන්න. අපි බලමු ඊගාව කවි පන්තිය. වඩා වඩා රස කිරිදී ඇති කළ දෙයි තෙමිනේ අඬා විඩා හැර පළවැල ගෙන දුන් දෙයි නිතිනේ වඩා මේ අප වංකගිරිය ආ අම්මා සඳිනේ වඩා සදෙව් ලොව සැප විඳ නිවන් දකින් සොඳිනේ වඩා වඩා රස කිරිදී ඇති කළ දෙයි පෙමිනේ. පුතේ හදලා වඩලා රස කිරි දීලා අපේ අම්මා හරි ආදරයෙන් අපිව හරි ප්‍රේමයෙන් අපිව දාරක ස්නේහයෙන් බලාගත්තා. අඬා විඩා හැර පළවැල ගෙන දුන්නයි නිතිනේ. පුතේ අඬලා දොඩලා මට මේක කරන්න බෑ කියලා අඬලා දොඩලා කෑ ගැහුවේ නැහැ. ඔයාලා දන්නවා දැන් මේ වනගත වුණාට පස්සේ දැන් මේ වෙස්සන්තර රජතුමා වනගත වුණාට පස්සේ කොහොමද මේ മന്ത്രി දේවිය නැත්නම් മന്ത്രി බිසව මේ දරුවෝ එයාගේ ස්වාමියා පෝෂණය කරේ කියලා නේද? අපි කියනවා හිමාල වනයේ මහා ලොකු විෂබෝර සර්පයෝ ඉන්න මේක වනයක්. කියන්නේ හිමාලය කියලා අපි ඒකට කියන්නේ. එතකොට එන්නේ ඒ වගේ තැනක කොච්චර බිහිසුණු සත්තු භයංකාර දේවල් කොච්චර තියෙනවද? හැබැයි ඒ කිසි දෙයකට සැලෙන්නේ නැතුව මේ අම්මා මේ දරුවෝ පෝෂණය කරා කවදාවත් පළවැල වලින් හිගියක් කරේ නෑ. මේ දරුවන්ගේ කුස පිරෙව්වා. ඉතින් අන්න ඒක මේ දරුවෝ මේ වෙලාවේ මතක් කරනවා. යාලට මතක් වෙනවා. ඒ වගේම වඩා මේ අප වංකගිරිය ආ අම්මා සඳිනේ
වඩා සදෙව් ලොව සැප විඳ නිවන් දකින් සොඳිනේ. අනේ අපේ අම්මා මේ දේවල් කරපු පිනෙන් ඒ අම්මා නිවන් දකින්න ඕනි කියලා මේ අහිංසක දරුවෝ ප්‍රාර්ථනා කරන බලන්න කොච්චර උතුම් ප්‍රාර්ථනාවක්ද තමන්ගේ අම්මට නිවන් දකින්න මේ දේවල් කරපු පිනෙන් අම්මට නිවන් දකින්න කියලා මේ දරුවා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු ඊගාව කවිය. පෙම්මාසුර තල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දෙයි අම්මා අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වැවෙම්මා සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා. බලන්න දුවේ පුතේ කවියත් පෙම්මාසුර තල් කියමින් දෙතනේ කිරි බොම්මා. දුවේ පුතේ අම්මලා දරුවන්ට කිරි දෙනකොට දෙතනේ කිරි දෙනකොට හරි ආදරෙන් එයාලගේ හිස අත ගාලා හරි ආදරෙන් එයාලත් එක්ක දොඩමළු වෙවි තමයි අම්මලා දරුවන්ව පෝෂණය කරන්නේ නේද? ඔයාලගේ අම්මලාත් එහෙම තමයි. ඉතින් ඒ නිසා දැන් මේ බලන්නකො මේ දරුවෝ දෙන්න මේ අම්මට නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා, බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ යාලට සලකපු කෙලෙහි ගුණේ නිසා. ඉතින් මගේ දුවල පුතාලා ඕගොල්ලොත් ඒ වගේ ඔයාලගේ අම්මා තාත්තට ඒ විදිහට සලකන්න ඕනේ. ඒ වගේ ප්‍රාර්ථනාවක් දරුවෙක්ගේ හිතින් කියවෙනවා නම් දුවේ පුතේ අම්මා හරි ආශිර්වාදයක් වෙනවා ඒ අම්මට තාත්තට. ඉතින් ඔන්න ඔයාලට ලොකු ආදර්ශයක් තියෙනවා දුවේ පුතේ මේ කවි වලින් ගන්න. ඉතින් බලමු අපි මේ කවියේ තේරුම. පෙම්මාසුර තල් කියමින් දෙතනේ කිරි බොම්මා. ඉතින් සුරතල් කර කර අපේ අම්මා අපිට කිරි දුන්නා. වම්මා කඳුලැලි ඉස ඉස ඇවිදින් දෙයි අම්මා. ඇයි පුතේ මේ වම්මා කඳුලැලි ඉස ඉස අම්මා දැන් ඇවිදින නැත්තේ? ඔව් දැන් අපේ අම්මා දැනගත්තාම පිය රජතුමා අපිව දන් දුන්නා කියලා මගේ අම්මා දැන් හැම තැනම මේ මහා හිමාල වනයේ ඇවිදින නැති අපි දෙන්නව හොය හොය අම්මා අප නොදැක ඉතින් කෙලෙසක වෑවෙම්වා. අනේ ඉතින් දැන් අපි දෙන්න නෑ කියලා දැනගත්තාම අපේ අම්මා කොහොම වාව ගන්නද නේද දුවේ පුතේ? අම්මගෙනට කොච්චර දරු දුකක් දරු සෙනෙහසක් තියනවද? ඉතින් දැන් අම්මා අපි නෑ කියලා දැනගත්තාම අම්මා හිමාලයේ ඇවිද අපිව හොයයි. ඒ වගේම අම්මා කඳුළු වැහ අපේ අම්මා හොයයි අපිව. කො මේ දරුවෝ දෙන්න කියලා දරු දුකින් පෙළෙයි. සම්මා සම්බුදු වෙනදා නිවන් දකින්න අම්මා. අනේ ඉතින් අම්මේ අම්මා කවදා හරි ඔබ සම්මා සම්බුදු වෙන දවසේ අපේ අම්මා නිවන් දකින්න. ඒ කියන්නේ පිය රජතුමාට මේ දරුවෝ ප්‍රාර්ථනා කරනවා. ඒ පිය රජතුමා බුදු බව පතාගෙන තමයි පුතේ මේ පාරමිතා ධර්ම පුරන්නේ. එතකොට මේ ළමයි දෙන්න පිය රජතුමාගේ මේ පාරමිතාව සම්පූර්ණ කරන්න තමයි මේ යෝජක බමුණත් එක්ක යන්නේ නේද? දාර පාරමිතාව පුරන්න ඕන නිසා. ඉතින් තාත්තා සම්මා සම්බුදු වෙන දවසේ මගේ අම්මා නිවන් දකින්න ඕනි කියලා මේ දරුවෝ දෙන්න ප්‍රාර්ථනා කරනවා. ඊගාව කවිය බලමුකෝ. සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා රට දහසක් වල බැලුවත් නුඹසේ නුදුටෙම්මා කට දහසක් ඇතුව කිවත් නුඹේ ගුණ නැත නිම්මා වට දහසක් ගව් හිමයේ ගියේ දෝ අපේ අම්මා. සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා. දුවේ පුතේ මේ മന്ത്രി බිසව ගොඩක් සැප සම්පත් සැට දහසක් රජුන් මැද ඉපිතිච්ච කෙනෙක්. රට දහසක් වල බැලුවත් නුඹ සේනදුටිම්මා. කොච්චර රටවල් දහසක පුතේ බැලුවත් ඔයා වගේ කෙනෙක් ඔයා වගේ අම්මා කෙනෙක් අපිට හොයාගන්න නැහැ. කට දහසක් ඇතුව කිවත් නුඹේ ගුණ නැත නිම්මා. පුතේ කටවල් 1000කින් අම්මගේ ගුණ කිව්වත් ඔය අම්මගේ මේ අම්මගේ ගුණ කියලා ඉවර කරන්න බෑ කියලා මේ දරුවෝ කියනවා. වට දහසක් ගව් හිමයේ ගිය දූ අපේ අම්මා. ඉතින් අනේ දැන් අපි නැතුව අම්මා දැන් මේ වෙනකොට මේ හිමාලයේ වට 1000ක් දුර යන්න ඇති අපිව හොය හොය කියලා මේ දරුවෝ දුක් වෙනවා. ඉතින් දුවේ පුතේ මේ විශ්සන්තර ජාතකයේ මේ දරුවෝ දෙන්නගේ වගේම තමයි අපේ අම්මයි තාත්තයි. එහෙම තමයි නේද? අපි කොච්චර අපේ කටින් අම්මලයි ගුණ කිව්වත්
ඒ ಗುಣ කියලා ඉවර කරන්න බෑ. ඉතින් මම මගේ දූලා පුතාලට කියනවා ඔයාලත් මෙන්න මෙහෙම වෙන්න ඕනේ. අම්මටයි තාත්තටයි විතරක් නෙමෙයි පුතේ වැඩිහිටියෝ අපි සියලුම දෙනාට අපි කාටවත් බැනවදින්නේ අපි වචනයෙන් පව් පුරවගන්නේ නැහැ. අපි ඒගොල්ලෝ අපිට කරපු දේවල් වලට කළ ගුණ සලකන්න ඕනේ. එයාලට බැරි වුණාට පස්සේ අපි එයාලගේ සුබසිත ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිතරම ආශිර්වාදයක් වෙන්න ඕනේ ඒගොල්ලොන්ට. හරි පුතේ ඊගාව කවිය බලමු අපි. දුක් විඳ දසමස උසුලා වදුදයි අපේ අම්මා අඳුන් තෙලින් නිති සරසා ඇති කළ දැයි අම්මා රස පළවැල නෙලා දිදී රස්සා කළ අම්මා සතර අපාවල නුයිපද නිවන් දකින්න අම්මා. පුතේ ඒ කවියත් අපි බලමු තේරුම. දුක් විඳ දස මස උසුලා වැදු දෙයි අපේ අම්මා. ඉතින් දුවේ පුතේ අපි දන්නවා අපේ අම්මා අපිව බිහි කරන්න මේ ලෝකෙට දස මාසයක් අපිව කුසේ තියාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ අම්මත් මේ දරුවෝ කියනවා අම්මේ ඔයා දස මාසයක් අපිව කුසේ තියාගෙන දුක් විඳා. අඳුන් තෙලින් නිති සරසා ඇති කළ දෙයි අම්මා. කෙනෙකුට අපි කියනවා රංජන තිලකේ තියෙනවා කියලා. අන්න ඒ වගේ අඳුන් තෙලින් සරසලා මේ අපේ අම්මලා හරි කැමතියි අපිව ලස්සනට සරසලා තියන්න නේද? යාලා ආසයි යාලගේ දරුවෝ ලස්සනට ඉන්නවට. ඉතින් අම්මා අපිව අඳුන් තෙලින් නිති සරසලා තමයි තිබ්බේ. අන්න එහෙමයි අම්මා අපිව බලාගත්තේ. රස පළවැල නෙලා දිදී රස්සා කළ අම්මා. ඉතින් පුතේ අම්මා කවදාවත් අපිට අඩුවක් කරේ නෑ නේද? මේ රස පළවැල අපිට ගෙනල්ලා අපේ බඩකට නිතරම පිරෙව්වා. ඉතින් අන්නේ පිනෙන් අම්මේ ඔයා සතර අපාවල නොයිපද නිවන් දකින්න අම්මා. අනේ අම්මේ මේ කරපු පිනෙන් අම්මා කවදාවත් සතර අපාවල නම් දුක් විඳින්න එපා. අම්මා නිවන ඒ කියන්නේ නිවන් මාර්ගය අත්පත් කරගන්න ඕනි කියලා මේ දරුවෝ නිතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි බලමු ඊගව අවසාන කවිය. ගසක දොඩම් මදෙයි කියා කෑදෙයි අපේ අම්මා අහස තරුත් මදෙයි සිතා විලිලූ දෙයි අම්මා මුහුදු දියත් මදෙයි සිතා රස කිරි දුන් අම්මා සතර අපායේ නොඇති නිවන් දකින්න අම්මා. දුවේ පුතේ ගසක දොඩම් මදේ කියා කෑදෙයි අපේ අම්මා. ඒ කියන්නේ මේ ගස මදේ කියලා කියන්නේ පුතේ කොච්චර උනත් මදි කියන එක. ගසක දොඩම් මදේ කියා කෑදෙයි අපේ අම්මා. කොච්චරද කියලා ගණන් කරන්න බෑ. ඒ කියන්නේ දැන් කොච්චරද කියලා අපිට දුන්නේ කොච්චරද කියලා අපිට ගණන් කරගන්න බෑ. ඒ වගේම අහස තරුත් මදේ සිතා විනිදු දෙයි අම්මා. ඒ කියන්නේ දුවේ පුතේ අහසේ තරු කොච්චරක් තිබුණාද? හැබැයි ඊට වඩා මෙච්චරයි කියලා කියන්න බෑ. අපේ අම්මා අපි හින්දා මේ විලි රුදා වින්දා. ඒ කියන්නේ විලි වේදනාව වින්දා. මුහුදු දියත් මදේ සිතා රස කිරි දුන්න අම්මා. අපේ අම්මා දීපු කිරි මුහුදු දියටවත් සමාන කරන්න බෑ. මුහුදු දිය මෙච්චරයි අම්මා අපිට දීපු කිරි මෙච්චරයි කියලා අපිට සමාන කරන්න බෑ. මේ මෙච්චරයි කියලා අපිට කියන්න බෑ කියන එක තමයි පුතේ මදේ සිතා කියන කියන්නේ. සතර අපායේ නොඇති නිවන් දකින්න අම්මා. ඉතින් අම්මේ ඔයා මේ කරපු හැම පිනෙම සතර අපායක නම් උපදින්න එපා. අම්මා නිරතුරුවම නිවන් දකින්න කියලා මේ දරුවෝ ප්‍රාර්ථනා කරනවා. ඉතින් දුවේ පුතේ වෙස්සන්තර ජාතක කියලාදී අපිටත් හරි ඒ කියන්නේ කරුණා රසය ජනනය වෙන්නේ මේකේ. දැන් මේ පැදි පෙළ. ඒ කියන්නේ මම කියවනේ ඔයගොල්ලන්ට ජනකතා ආభాෂය අරගෙන ආපු පැදි පෙළක් මේක. මේක අපි සම්භාව්‍ය කියන ගණයට වැඩෙන්නේ නැහැ. මොකද අපි මේක සාමාන්‍ය මිනිස්සු අපි කඩවාරේ එනවා දුවේ පුතේ. දැන් මේ වගේ දැන් මේ කාලේ නම් දකින්න නැතුව සාමාන්‍ය මලගෙවල් වලදී එහෙම අර ශෝකාකූල අවස්ථාවන් වලදී මේක සමූහ ගායනයක් විදිහට මේ වෙස්සන්තර ජාතක කාව්‍ය ගායනා කරා කියලා. ඉතින් මං දූලා පුතාලට ආරාධනා කරනවා මේකේ මේ පදපේලි මේ විදිහට කියන්නේ නැතුව ඕගොල්ලොත් මේකේ සුගායනීය බව තියෙනවනේ. මේකේ අපි දැන් පද්‍යයක් කියලා කියන්නේ පුතේ සුගායනීය බව තියෙනවා කියන එක. එහෙනම් ඕගොල්ලොත් මේක ගායනා කළාම ඕගොල්ලෝ එතකොට අපි මේක ගායනා කරනකොට දුවේ පුතේ අපිටත්
අපේ අම්මා ගැන හැඟීමක් එනවා. දැන් ඕගොල්ලන්ට මම මේක කරනකොට මට මගේ අම්මවත් මතක් වෙනවා. යා කොහොමද මට රසඵල වැලගෙන දුන්නේ? කොහොමද යා මාව අසනීපුණාම රැකගත්තේ? ඒ වගේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ට ඔයාලගේ දෙමාපියන්ගේ හැඟීම් ඇති කරගන්නත් මේ වගේ ඒවා පාදක කරගන්න ඕනේ. අපි මේව නිකම් පොතේ ලියන්නම ඉගෙන ගන්නව නෙමෙයි. නේද? හරි. දැන් ඉතින් පුතේ අවබෝධයේ කොටසේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා දැන් මම පැහැදිලි කරලා දුන්නා කවියෙන් කවිය කොහොමද මේකේ තේරුම කියලා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් දැන් මේකේ බලන්නකෝ අපි අවබෝධයේ කොටස ඔන්න දැන් ඕගොල්ලෝ චුට්ටක් බලා ගන්න. මේ කවිවල තේරුම ඔබේ වචනයෙන් ලියන්න. ඒක ලේසි නේද? මේ කවි ගොඩක් ගැඹුරු නෑ. මම කියන්නේ ජනකාව්‍ය ආభాසයත් එක්ක ඇවිල්ලා තියෙන කියලා ජනකථා ආభాසයත් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහට මේක ලොකු අමාරු වචන මේක නැහැ. නේද? ඉතින් අපි දැන් මේ ඔක්කොම තේරුම් බලාගත්තනේ. දැන් ඔයගොල්ලෝට මේක ලියන්න පුළුවන්. දෙවෙනි එක බලමුකෝ අපි. කවිවල අලංකාරය වැඩ කිරීම සඳහා යොදාගෙන ඇති උපමා දෙකක් ලියන්න. මේකේ පුතේ උපමා මම ඔයගොල්ලෝට එකක් කිව්වා. තව මේකේ තියෙනවා උපමා කීපයක්ම තියෙනවා. මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා දැන් මම කියපු එකට අමතරව තව එකක් ඔයගොල්ලෝ හොයාගන්න තව තියෙනවා මේකේ. ඒතකොට මම මේකේ අවබෝධය කොටස ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් අරගෙන එනවා. ඔයගොල්ලන්ට මම දැන් මේක පොඩක් සරලව කියලා දුන්නේ. ඔයගොල්ලොත් කොල ලියලා තියාගන්න. ඒතර ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා පුළුවන් වැරදි නිවැරදි කරගන්න. නැත්නම් හරියනවා ඔයගොල්ලන්ට ඒක තවත් මතකේ රඳව ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකත් බලන්න කියලා ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පොතේ මව දරුවන් පෝෂණය කිරීමට ගත් වෙහෙස දැක්වෙන කවි පද කුඩා ලියනවා. ඒක නම් ගොඩක් කවිවල තියෙනවා. අම්මා වෙනුවෙන් මේ දරුවන් දෙදෙනා විසින් කළ ප්‍රාර්ථනාවන් ඇතුළත් කවි පද තෝරා ලියන්න. ඒකෙත් ගොඩක් හැම කවියකම වගේ අවසානයේ ප්‍රාර්ථනාවක් තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් අන්නේ කොටස් උපුටලා ලියන්න. මෙම පද්‍ය පන්තිය පිළිබඳ ඔබේ අදහස් කෙටියෙන් ලියන්න. පුතේ ඒක සංක්ෂිප්තව ගන්න. එකින් එක ගන්න එපා. ඔයගොල්ලෝ එකින් එක තේරුම් කලින් ලියනවනේ. ඒතර ඔයගොල්ලෝ මේ සමස්තය ගැන අදහසක් තමයි එතනදී ඔයගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ පද්‍ය පන්තිය ඇතුළත් ගැමි වහරින්න පුටාගත් යෙදුම් පහක් ලියන්න. ඒකත් ලේසි. ඉතින් ඔන්න පුදුවේ පුතේ ඔයගොල්ලෝගේ මතකය තවත් වැඩි කරගන්න ඔයගොල්ලන්ට මේ අභ්‍යාසයේ නිරත වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් දුවේ පුතේ ඉතින් මේකේ අවබෝධයේ කොටසත් එක්ක අපි වෙන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් එතකන් ඔයගොල්ලන්ට කියනවා මම මේකේ අවබෝධයේ කොටසට පිළිතුරු ලියලා ඒ වීඩියෝ එකකට ලෑස්ති වෙන්න කියලා. එහෙනම් දුවේ පුතේ ඉතින් ඔන්න අද දවසේ ඔයගොල්ලෝගේ දෙවෙනි පාඩම ලපසේ සඳ විලසේ පාඩම මෙතකින් නිමා වෙනවා. ඔයගොල්ලන්ට ඉතින් ආරාධනා කරනවා අලුත් වීඩියෝ එකක් එකතු වෙන්න කියලා දුවේ පුතේ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. ආයිබෝවන්.